ඔබ නාසය අග හොඳින් සිහිය රඳවා ගන්න. යටිතොලට උඩින් ගලාගෙන යන හුස්ම රැල්ල දිහා හොඳින් ඔබ බලාගෙන ඉන්න. හොඳින් හොඳ සිහි කල්පනාවෙන් සති සම්ප්‍රජානනයෙන් බලන්න. සිහියෙන්ම බලන්න. ඔබ හොඳින් ඔබගේ සිරුර ශරීරයේ කෙලින් තබාගෙන කොඳු නාරිටියක් බෙල්ලක් තමන්ගේ කකුල් ඒ ලෙසම භාවනාවට සුපුරුදු පරිදි සකසාගත් ආකාරයේ හොඳින් තබා ගන්න. ඔබට බාහිරින් ඇසෙන යම් ශබ්ද කෙරෙහි අවධානය යොමු කරන්නට එපා. බාහිරයට නොයි ඔබගේ මනස සිහිය පිහිටවා ගන්න ආකාරයට සිත නාසය අග හුස්ම රැල්ල ඉහළ පහළ යන ආකාරයේ හොඳින් හොඳ සිහියකින් බලන්න. ඔබ නැවතද මේ භාවනාවට අවතීර්ණ වෙනකොට යම් අවබෝධයක් ඔබ තුළ දැනෙන විට ඔබ නිහතමානී වන්න. ඔබගේ අවබෝධය වැඩි වෙන තරමට ඔබ මේ භාවනාවෙන් හොඳ දැනුමක් අවබෝධයක් ඔබට දැනෙන තරමටම ඔබ නිහතමානී වෙන්න. යටහත් කෙනෙක් වෙන්න. යමක් දැනෙන තරමට දැනගන්නා තරමට ඔබ නිහතමානී වෙන්න. මම හුස්ම ගන්නවාය, මම මේ කටයුතු කරනවාය, මම භාවනා කරනවාය, මම වාඩි වෙලා ඉන්නවා, මම හුස්ම ඉහළ පහළ ගන්නවාය කියලා ගන්න එපා. මම හුස්ම ගන්නවා නෙවෙයි. මේ විශ්වයේ හුස්ම ගන්නවා. මම කරනවා නෙවෙයි. මේ විශ්වයයි කරන්නේ. මම කියනවා නෙවෙයි. මේ විශ්වය හඬයි ඇහෙන්නේ. මගේ හඬ නෙවෙයි මේ ඇහෙන්නේ. විශ්වය හඬ ඇහෙන්නේ. විශ්වයයි මට මේ කියලා දෙන්නේ. මම කියලා ගන්නවා. මේ ස්වභාවධර්ම, මේ විශ්ව, මේ හුස්ම රටාව මටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම කරන එකක් නෙවෙයි. මට කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ හුස්ම ගන්න, මේ කරන ක්‍රියාවලිය සෑම එකක්
මේ විශ්වයයි කරන්නේ. මම කරනවා කියලා ගන්න. මම කියනවා කියලා ගන්නත් එපා. මම මේ භාවනාව දෙනවා කියලා ගන්නත් එපා. මම කියලා අල්ල ගන්න එපා. මේ විශ්වයේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඊතා ගැඹුරට යන්න මේ හුස්ම රැල්ල ඊතා සිවුම් වෙන තරමටම ඔබට දැනෙන සෑම දෙයක්ම අනිත්‍යයි, 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 අනිත්‍යයි. අතීතයටද අනාගතයටද නොයන්න. අතීතයටද අනාගතයටද නොයන්න. තියෙන්නේ ඔබගේ සිතවිලි පමණයි. සිතවිලි පමණයි. සිතවිලි පමණයි. අනාගතයට ඔබගේ සිතවිලි පමණයි. සිතවිලි පමණයි. වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන සත්‍ය සිදුවීම ඒ ආකාරයෙන් ඒ විදියටම ඒ විශ්ව ධර්මතාවදී විශ්ව නීතිය විද්‍යාමාන භාවය ඒ ලෙසම හුස්ම ඉහළට යනවා පහළට යනවා හුස්ම ඉහළට යනවා පහළට යනවා. මේ විශ්ව ක්‍රියාවලිය නොනවතීම සිදුවෙන ක්‍රියාදාමයක්. මෙය හොඳින් ඔබ නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරන්න. සෑම සංස්කාර දෙයක්ම අනිත්‍යයි. අනිත්‍යයි. නැවත අලුතෙන් ඇතිවෙන සංස්කාරයන් ඇති කරගන්න එපා. තියෙන සංස්කාර ධර්මයන් නැති වෙන ආකාරයට බලන්න. එය හොඳින් බලන්න. මේ ශරීරයේ දිහා හිසේ පටන් දෙපතුල දක්වා ඇතිවෙන ඔබට යම් වේදනාවක් පේනම් ඒ වේදනාව වැඩි වෙන ආකාරයට සංකාරයන් වැඩි කරගන්න එපා. වැඩි කරගන්න එපා. සංකාරයන් වැඩි කරගන්න එපා. අඩු වෙන ආකාරයට ඔබ හොඳින් අත්හදා බලමින් විමර්ශනය කරමින් නිරීක්ෂණයකට පත් කරමින් හොඳින් විදර්ශනා කරන්න. ඒ සෑම මොහොතකම සිදුවෙන්නේ අනිත්‍යයි. 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 ඔබේ අවධානය නාසය අගින් ඉඳන් හිස මුදුන සිටත් හිස මුදුනේ සිට දෙපතුල දක්වාම සිහිය රඳවාගෙන බලන මේ ක්‍රියාදාමය බාහිරයට හිතය නොයා හිත මේ ශරීරය තුල ඇතිවෙන යම් යම් වේදනාවන් සැප වේදනාවන් වෙන්න පුළුවන් දුක් වේදනාවන් වෙන්න පුළුවන් සුවදායක වේදනාවන් වෙන්න පුළුවන්. ඒ හැම තරංග මාලාවක්ම වැඩි වෙන ආකාරයට නෙවෙයි සංසිඳෙන අඩු වෙන ආකාරයට ඒ ධර්මතාවයන් ඒ සංස්කාරයන් අනිත්‍යයි. 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 මේ මොහොත තුල ඔබට ඇතිවෙන සෑම සංස්කාරයක් තුලම සැප දුක මිහිරි අමිහිරි කටුක දුක් වේදනා
ඒවා ඔබ විසින් වෙනස් කරන්න හදන්න එපා. වෙනස් කරන්න හදන්න එපා. ඒවා තියෙන අයුරින්ම තියෙන විදියටම ඒ ආකාරයෙන්ම දකින්න. සංස්කාරයන් තව තවත් වැඩි කරගන්න එපා. තරහයෙන් අත්විඳින්න එපා. ලෝභකමක් සිත තුළ ඇති කරගන්න එපා. මේ සෑම සංවේදනාවක්ම අනිත්‍යයි, 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 අනිත්‍යයි.